ආයුබෝවන් මගේ මල් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලන්ට අලුතෙන් වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේ තමයි ඉතින් මගේ පුංචි පැටවු ටික. ඔයගොල්ලන්ට පේනවා ඇති. පුංචි පැල 10කින් විතර පටන් ගත්තා. දැන් චුට්ටක් දියුණු වගේ පුංචි පැල තවන. ඔයගොල්ලන්ට සතුටු වෙයි කියලා හිතුවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට පෙන්නන්නත් හිතුවා. ඉතින් හොඳයි නේද? හිමින් ඉතින් චුට්ටක් වැඩි දියුණු කරගෙන යනවා. ඒ ආසේ ඉතින් ඔයගොල්ලන්ටත් පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුවා. මට මුල් කාලේදී වැරදිච්ච තැන් ඒ වගේම මේ වගේ පැල හබෝ කරනකොට මට වෙච්ච අපහසුතා මේ පැල ලොකු වෙන්නේ නැහැ. ඒවට පුංචි විසඳුමක්. ඉතින් මේ වගේ පුංචි පැල තමයි මම මේ මුල්ම කාලේ ගෙනාවේ. මීට අතට ගොඩාක් පුංචි. ඇත්තම කියනවා මම මුලින්ම ගෙනාවේ චූටි පැල 10ක්. ඉතින් මෙන්න මේ වගේ මීට අතට චූටි පැල 10ක් තමයි මට හම්බ වුණේ. ඉතින් මේ පැල 10 අරගෙන ගොඩක් ඒවා මැරුණා. අනුරාධපුර පැත්තෙන් ගෙනාවේ කුරියට දාලා. ඉතින් එයා මට ඒවල තිබුණේ මෙන්න මේ වගේ චූටිම පැල. මේ වගේ පැල 10ක් තමයි ගෙනාවේ. මම මේ යෝගට් කප් එකේ අර ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දකින්න ඇති මම පැල මේ හදන ක්‍රමයක් දාලා තිබුණා. ඒ විදිහට මේ හදන්නේ මුල්ලක් දාන්න. ඉතින් මේ වගේ චූටි පැල 10ක් තමයි මට මුලින් හම්බ වුණේ. ඉතින් ඒකෙනුත් ගොඩක් මැරුණා. ඊට පස්සේ ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. මං ඉතින් හැමදේම අඬනවනේ මේක ලොකු වෙන්නේ නැහැ. උදේට හැමදේම දුවනවා, බෙහෙත් ගන්නවා, පොහොර ගන්නවා. ඉතින් එහෙම තිබිලා මගේ ජීවිතේ මම මේ ටික කාලෙදි කරගත්ත අත්දැකීම් වලින් මේ වගේ දැන් යායක් හදාගෙන තියෙන පුංචි යායක්. ඉතින් ඒ අතරදී මට වෙච්ච අපහසුතා, මට වෙච්ච වැරදීම් ඒවත් එක්ක ඕගොල්ලන්ටත් අලුතින් පැලතවම් පටන් ගන්න අපේ සහෝදර සහෝදරියන්ට මේක ගොඩක් වටිනවා ඇති කියලා හිතෙනවා. ඕගොල්ලෝගේ ජීවිතේ ජය ගන්න මොන හරි සෑන්ඩ්‍රකියාවක් කරන්න ඇන්තූරියම්ම කියලා නැහැ. මොනවා හරි දෙයක් ඔයාගෙම කියලා දෙයක් පටන් ගන්න. ඇත්තටම මම නම් ඇන්තූරියම් වලට ආසයි. මුලින් ඉඳන් මම මල් වලට ආසයි. ඉතින් මේ උදේට දුවගෙන එන්නේ මේ මලක් බලන්න. ඒකෙන් මට ලැබෙන සැනසීම කොච්චරද කියලා කියන්න බෑ. ඇත්තටම ඕගොල්ලන්ටත් එහෙම වේවි. මල් වලට ආසය කරන හැමෝටම මේ මල් මහඟු සම්පතක්. ඉතින් මම වැඩි විස්තර කියන්නේ නැතුව ඕගොල්ලන්ට කියන්නම්. ඇත්තටම මේ වගේ චූටි පැල අපි හදා ගන්නකොට අපි කරන දෙයක් තමයි මේ පැල ටිකක් ලොකු වෙනකම් මේක තියාගෙන ඉන්නවා. හුඟක් වෙලාවට අපි එහෙම කරන්නේ අපි රිපෝට් කරන්න ගියත් සමහර වෙලාවට ඒ ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. සමහර වෙලාවට මේ පැල හැදෙන්නෙත් නැහැ. එකම තැන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ පැල රිපෝට් කරනකොට ඇත්තටම මේ වගේ කප් එකක වුණත් ගොඩාක් ලොකු කාලයක් තියාගෙන ඉන්න එපා. දැන් මේක නම් හොඳටම මුල් ඇවිල්ලා. දැන් මම මේක රිපෝට් කරන්න ඕනේ. ඇත්තම කියනවා නම් මේක තව කාලයක් මේක තියාගන්න පුළුවන්. නමුත් මේකට මම යොදලා තියෙන ඔස්මෝකෝට් පිටර කටුකුඩු එතකොට මම හදාගත්ත කොකෝ ප්ලස් එක ඒ ඔක්කොගෙම දැන් ශක්තිය මේකේ අරගෙන ඉවරයි මේ පැලේ. ඉතින් එහෙම වුණාම අපි මේක තව පොට් එකකට මාරු කරන්න ඕනේ. මේ තියෙන දැන් ඊළඟ පොට් එක. දැන් ඇත්තටම පොට් තෝරගන්නකොට පුංචිම පැල මේ වගේ පොට් එකකට. ඊට පස්සේ මේ වගේ ඔයගොල්ලන්ට මම සයිස් එක පෙන්නන්නම්. මේ විදිහට ටිකෙන් ටික මේ පොට් එකේ සයිස් එක වෙනස් කරගෙන යන්න ඕනේ. දැන් මෙහෙම තිබ්බම ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. සයිස් 3-4කින් තමයි මේ තියෙන්නේ. මේ පේනවනේ. එතකොට මේ සයිස් වලින් සයිස් වලට මාරු කරන්න ඕනේ සාමාන්‍ය. මම නම් ඔයගොල්ලන්ට අනුමත කරන්නේ උපරිම මාස 3-4ක් තියාගන්න එක පොට් එකක. එච්චර කාලයක්වත් යන්නේ මාස 3න් 3ටවත් ඔයගොල්ලන් මාරු කරනවා නම් කොහොමත් අපි දාන දැන් ඔස්ම කොට්ටල උනත් පවර් එකේ පොහොරවල ශක්තිය තියෙන සාමාන්‍ය මාස 3ක් වගේ කාලයක්. ඉතින් අපි ඒ ගමම්ම රිපෝට් කරන ගමම්ම ඔයගොල්ලන්ට අලුතෙන් පොහොර යොදා ගන්නත් පුළුවන්. එතකොට ගහත් අලුත් වෙනවා. ඒ වගේම ගහත් හොඳට හැදෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ඔයගොල්ලෝ මේ වගේ පොට් වලින් දැන් මේ පොට් එකකින් උනත් එහෙම නැත්නම් මේ පොට් එකකින් උනත් මාරු කරනකොට මේකේ මීඩියා ටික ඔක්කොම අරගන්න එපා. ඒකට හේතුව තමයි දැන් මේකේ මීඩියා එකේ තියෙන ඔක්කොම ශක්තිය මේ ගහ උරාගෙන තියෙන්නේ. දැන් මේක නැවත අපි රිපෝට් කරනකොට මේකම වෙන පෝච්චියකට දාලා උඩින් මේ අපේ මීඩියා එකෙන් පොඩ්ඩක් දානවට වඩා ගොඩාක් සාර්ථකයි.
100%ක්ම සාර්ථකයි. ඔයගොල්ලෝ මේකේ තියෙන මීඩියා එක පොඩ්ඩක් අයින් කරලා පොඩ්ඩක් විතරක් සාමාන්‍යයෙන් ගහ මැලවෙන එක ගහ මැරෙන එක වළක්ව ගන්න පොඩ්ඩක් ඉතුරු කරගෙන ඉතුරු මීඩියා ටික අයින් කරලා අලුතෙන්ම ඔයගොල්ලෝ මීඩියා එකක් ඒකට යොදන්න. මම ඒකට එහෙම කියන්නේ දැන් මේ පෝච්චි වලට මානවන මේ පෝච්චි වල තියෙන පොහොබත් එතකොට පොල් එලි කෑලි මේ හැමදේම දි รา පත් වෙනවා. ඉතින් දි รา පත් වෙලා මේවා ඇත්තටම ශක්තියක් නැහැ. ඉතින් ඒ හින්දා ගහට නැවත වර්ධනයකට හොඳ මේ වගේ ආපහු රීපෝට් කළාම ලස්සනට මල් එනවා. දැන් මේකත් මම මේ රීපෝට් කරලා තියෙන්නේ. ඉතින් හොඳට මල් එනවා පොකුරු. මම නම් කරන්නේ ගහ පෝච්චියකින් මාරු කරනකොට මාස 3කට වගේ සැරයක් මම මාරු කරනවා. 3කට 4ක සැරයක් ගහේ වර්ධනයත් එක්කම එතකොට මීඩියා පරණ මීඩියා එකේ පොඩ්ඩක් මුල් වලට අල්ලලා තියෙන ටික තියාගෙන ඉතුරු ටික ඔක්කොම මම අයින් කරලා නැවත අලුත් මීඩියා එකක් අලුතෙන් පොහොර ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඒ ක්‍රමයේ හින්දා ඇත්තටම මට නම් මුල් කාලේදී තිබිච්ච ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි. මොකද මුල් කාලේ ගස් ලොකු වෙන්නේ ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා. බෙහෙත් පොහොර ටික වෙලාවට දාන්න ඇත්තටම බෙහෙත් නම් මම පාවිච්චි කරන ගොඩාක් අඩුයි. ඒකට හේතුව මම ඇත්තටම කැමති නෑ ගොඩක් බෙහෙත් වර්ග පාවිච්චි කරන්න. පොහොර නම් ඔස්මොකොට් පාවිච්චි කරනවා. ඉතින් කැප්ටන් ඒ වගේ දිලීරනාශක ගොඩාක් දුරට මම හැමතිස්සෙම යොදාගන්නේ නැහැ. ඒක මම හිතන්නේ මම කැමති නැහැ ඇත්තටම පුද්ගලිකව කැමති නෑ බෙහෙත් පොහොර. මම ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට මුකුත් කියන්නේ ඔයගොල්ලන් කැමති විදිහකට බෙහෙත් පොහොර යොදා ගන්න. අඩු කරනකොට ඔයගොල්ලන් මේ මීඩියා එක සම්පූර්ණයෙන් වගේ පුළුවන් තරම් උපරිමයෙන් අඩු කරලා අලුත් මීඩියා එකක් යොදා ගන්න. එතකොට බලන්න ඔයගොල්ලන්ගේ ගස් හොඳට හැදෙනවා. අනිවාර්යයෙන්ම මේ කිසිම වෙනසක් නැහැ. මේ එතකොට එක තැන ගස් පල්වෙවි මල් අඩුවෙන් ගස් මේ වෙලා තියෙන්නේ. දැන් මේකත් ඒ වගේම රිපෝට් කරලා දැන් හොඳටම මල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම මල් ඒ වගේ රිපෝට් කරනවා මම සැරෙන් සැර ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මල් හොඳටත් තියෙනවා. ගසුත් හොඳටම නිරෝගී ලස්සනයි. මේ ඉතින් මම අලුතෙන් ගෙන ආපු ලිවියම් ඔරෙන්ජ් එක එකක් දැන් මම පැල කරලා හොඳටම පැල වෙලා තියෙන්නේ. මම මේ ටික කට් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හිතන මේ අදහස ගොඩක් වටිනවා ඇති කියලා මම ඔයගලන්ට පොඩි උදාහරණයකට එක කියන්නම්. මේක මම රිපෝට් කරපු ගහක්. දැන් හොඳටම නිරෝගීව හැදෙනවා. දැන් මේ පෝච්චිය මම එහෙම මුකුත් කළෙත් නෑ. මේක බැලුවෙත් නෑ. බලන්න ඒක හැටි. මට වෙලාවක් තිබුණේ කොලත් ඉච්චර සාර්ථක නෑ. කට් මුල් තිබුණත් මේ ගහ ඉච්චර ලස්සන නිරෝගී ගහ නෙමෙයි. මේ ගහයි අතර වෙනස ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. බලන්න එතකොට මේ ගස් දෙකේ වෙනස බැලුවම මේ ගහ හොඳටම සාර්ථක ලස්සනට කොළ හැදිලා මේ ගහ එච්චර සාර්ථක ලස්සන බවක් තියෙනවද නෑ නේද? ඉතින් මට මේක රිපෝට් කරන්නවත් මේක බලන්නවත් හම්බුන්නේ නෑ. මම හදිසියට පොට් එක මාරු කරන්න ඕනේ හින්දා මං කරේ ඒක පස් කුට්ටිය පිටින්ම තිබිච්ච පොඩි කප් එකෙන් උසලා මේකෙන් තියලා උඩින් බොල්ලු ටිකක් දාපු එක විතරයි කළේ. ඉතින් මේ ගහ නිරෝගීත් නෑ ලස්සනත් නෑ හොඳට හැදිලත් නෑ. ඔය කට් මුල් ටිකක් නම් ඇවිල්ලා තියෙනවා එච්චරයි. ඒත් ඉතින් ඒක අර සාර්ථක විදිහ නෙමෙයි. ගහේ අර දුර්වලකම නිසා ගහ කොහොම හරි වර්ධනය වෙන්න පොහොර හොයාගෙන යන්න කට් මුල් යදෙනවා. ඒකනේ ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම ගස් ගැන ඇත්තටම මේ වගාව කරන ඕනම කෙනෙක් තමන්ගේ පැල ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. කාල වේලාව තිබුණත් නැතත් නිසි කාලයට පොහොර ටික යොදන්න. ඒ වගේම පොත් මාරු කරන්න. මීඩියා එක මම නම් කියන්නේ උපරිම මාස 3-4ක් වගේ කාලයක් තියාගෙන නැවත මීඩියා එක අලුත් කරන්න. අලුත් කරනකොට පරණ මීඩියා එක එකතු කරගන්න එපා. පුළුවන් තරම් අඩුවෙන් එකතු කරන අලුත් මීඩියා එකක් යොදාගෙන ගස් මේ වගේ ලස්සනට හදාගන්න කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට වැදගත් වේවි. මගේ අත්දැකීම් එක කිව්වේ මම ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් මට කමෙන්ට් එකකින් දාන්න. මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳ නම් මට ලයික් එකක් දාලා මගේ ඉදිරි ගමනට සහයෝගයක් දක්වන්න. ඔයගොල්ලන්ට ඉදිරියේදී තවත් මගේ අත්දැකීම් තුලින් ලස්සන හරබර වීඩියෝ එකක් ගේන බලාපොරොත්තුෙන් මම යන්නම්. ගිහින් එන්නම්. බුදුසරණයි ඔයගොල්ලන් ඔක්කොටම.